ආයුබෝවන් කිරන් ටීවී වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ ලෝකෙම හද කම්පා කරවන පුවතක් මැද පෙරදිගින් වාර්තා වනවා. ගසා තීරේ මානුෂීය අර්බුදය පෙර නොවුරු මට්ටමකට උග්‍රවී ඇති බවට 2025 ජුනි 18 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි නිවේදනයක් නිකුත් කළා. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පසුගිය සති ත්‍රිත්වය තුළ ගාසා තීරයට ඇතුළු ආධාර ප්‍රකෘති සංඛ්‍යාව දිනකට 70කට පමණ සීමා වී ඇති අතර ඒ මාස කිහිපයකින් වාර්තා වූ අඩුම අගයයි. මේ නිසා මිලියන 2.3කට අධික ජනතාවක් දැඩි ආහාර, ජල සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම ළමුන් සහ වැඩිහිටියන් අතර මන්ද පෝෂණය හා රෝග පැතිරීම වේගවත් වී ඇති බවට WHO සංවිධානය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ ආරක්ෂක හේතුන් මත පරීක්ෂා කිරීම දැඩි කර ඇති බව පැවසුවත් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි දෝෂාරෝපණ එල්ල කරනවා. මේ තත්ත්වය කලාපයේ ස්ථාවරත්වයට සහ සාකච්ඡාවලට බලපෑම් එල්ල කරනු ඇත. මේ මානුෂීය ව්‍යසනයෙන් ලෝකෙ ගලපා ගන්නේ කෙසේද? ඔබේ අදහස් අපට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කිරන් ටීවී අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.